අයියා කියන්නකෝ බලන්න මේ ඔය පාවෙන්නේ ඔය වවුලුනේ යන්නේ. අයියා කියන්නකෝ බලන්න මේ view එකේ දැන් වවුල් පියාඹිනවනේ. නැවතිච්ච මොකක් කර තියනවද පේනවද? දඹුට පේනවද? ඔව් මට පේනවා. කොතන? ඔය වලාකුළු කුට්ටි දෙකක් අතරේ පේනවද ගාන්ට එක දෙයක් නැවතිලා තියෙන චූටි දෙයක්. ඒ කියන්නේ අර ලොකුවට නෑ. ඒ කියන්නේ දුර වැඩි නිසා ලොකු නෑ. චූටියට පේනවා. දඹුට හොඳට පේනවද? ඔව්. කොතනද බං? ඔය තියෙන්නේ කළු පාට වලාකුළු කුට්ටි දෙක තුනක් තියෙන්නේ. ඒ අතරේ බලන්නකො. තියෙනවා කළු පාට ඩොට් එක. දඹුට හොඳට පේනවද? ඔව් මට පේනවා. සිරාවට? මට පේනවා. යස් දෙක තමයි යස් දෙක බං. මිසි ඇයිවා අර අනිත් ඇඳේ කෙනාගේ මුත්‍රා බටේ ගොඩක් වෙලා දැම්මේ? අයියෝ ඔයා ඒකත් බලන් හිටියද? පේනවනේ මෙතනට ඔයා එච්චර වෙලා දැම්මේ විශේෂයක්වත් තියද? අම්මෝ ඒක කියන්නත් ලැජ්ජයි මට. ඔයාගේ වගේ දෙයක? අම්මෝ මම අදමයි දැක්කේ ඒ වගේ එකක්. මේ නඩක්කාத මාරි රියැක්ෂන් காட்டுற மூஞ்சி எங்கடா வாங்குன நீ? டேய் අනේ ඇයි මේ ඔයාට මොකද උනේ? දාන්සලක ඇට වගේක් දුන්න මං ගිහින් ඇහුවා නංගි කඩලද කියලා. එච්චරයි මට මතක. සිහියෙද්දි මම ඉන්නේ හොස්පිටල් එකේ. හොඳ වැඩේ තමුසෙට. දන්නවනම් මම එන්නෙත් නැහැ මේ පැත්තේ. එක නෙමෙයි තමුන්ට කීපාරක් ගහන්න ඕනේද දවසකට? මිසි කැමති නම් ඕන තරම් වාරයක් ගහන්න පුළුවන්. මේ පේන්නේ නැද්ද තමුන්ට බෝඩ් එකේ ගහලා තියෙන එක? මම ඇහුවේ ෆෝන් එක චාර්ජර් එකට ගහන එක ගැන මිනිහෝ. අනේ මිසි සෝරි හොඳේ. මම නිකමට කිව්වේ. ડોක්ටර් අර අලියා ගහපු ලෙඩාව තව දවස් දෙකක් විතර මෙහෙ නවත්ත ගන්න පුළුවන්ද? ඇයි මිස් එහෙම කියන්නේ? දැන් එයාට හොඳයිනේ. නෑ ડોක්ටර් මම එදා මෙයාලගේ ගෙදර ගියානේ. මම ආයේ එහෙ යන්න හැදුවේ. ඒකයි. මේ ලෙඩාව ඇත්තටම අලියෙක් ගැහුවද නැත්නම් මේ කොල්ලම ගැහුවද කියලා මට හිතා ගන්න බෑ. මටත් හරිම අමාරුයි. දොස්තර ඔක අතටද ගහන්නේ? නෑ උඹේ පස්සට ගහන්නේ. දෙනෝ අත. දොස්තර මෙයාගේ අරකේ මිමැස්ස කොටලා ගොඩක් රිදෙනවලු. හරි බය වෙන්න එපා. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. අනේ දොස්තර කැක්කුමට විතරක් බෙහෙත් දෙන්න. ඉදිමුණ එක ඒ විදිහටම තියෙන්න අරින්න. අනේ ડોක්ටර් අනේ ડોක්ටර් මගේ ගැනිට අලියෙක් ගැහුවා. හා එහෙනම් ආයෙ උඹට ගහන්න දෙයක් නැහැ. ડોක්ටර් මගුලක් කියනවා. ඒක නෙවෙයි මහත්තයා. අලියා ගැහුවේ ඇඟටද නැත්නම් වෙන කොහේ හරිද? නර්ස් ඔයාලා ඔක්කොම මගුලක් කියනවා. නර්ස් නෝනා මේ ලෝකේ මට ඉන්න එකම කෙනා එයා විතරයි. එයාට මොන හරි වුණොත් මමත් ඉවරයි. මගේ ගැණිව කොහොම හරි බේරලා දෙන්න. මහත්තයා බය වෙන්න එපා. අපි මෙයාව බේරගන්න හැමදේම කරනවා. දැන් ඔයාට කොහොමද? දැන් හොඳයි ડોක්ටර්. දිව පොඩ්ඩක් දාන්න බලන්න. මෙතන දිව දැම්මට කමක් නැද්ද ડોක්ටර්? මම එහෙම මගුලක් නෙමෙයි කිව්වේ. මොනවද බං කල්පනා කරන්නේ? නෑ බං ගෙදරත් අඩුපාඩු. හරියට වැඩකුත් නෑ රස්සාවකුත් නෑ. ඊබට රස්සාවක් තියනවා සෙට් කරන්නද? මොකද්ද බං රස්සාව? තැපැල් කන්තෝරුවේ දිව දාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් වාඩිනාම පොල් ටික උකුණන්න තියෙන්නේ දැන්. මේ තියෙන්නේ ලාබයි පොල් දෙයියගේ පොල් ලංකාවේ වතු වල හැදෙන පොල් නෑ ලංකාවේ තුනේ නේ කොහේගේ වතුනේ හැදෙන්නේ පොල් මැගී පොල් දෙයියගේ වතු වල හැදෙන පොල් මේ මරු බඩු අතේ ගහපිට මරු බඩු පොලේ ගහුවක් කුඩු වෙන්නේ ලාබයි රුපියල් 99යි අත්තලා එකෙක් අදහෙනවා
දැන් පාගයක් කරනවා. ලාබයි. මගේ පොල් දෙයියගේ පොල් ලාබයි. බරු බඩු. තරානේ පොල් ගෙඩිය. කමන්නේ ඉවති විචාර. ලාබයි පොල් දෙයියගේ පොල්. දෙයියගේ වතු වල හැදෙන පොල්. නා. මන්නේ හැරේ කතාව. ලා. ලාබයි. බරු බඩු පොලේ ගහුවා කුඩු වෙන්නේ. අයියේ පොල්. ගෙඩිය 100. දෙන්න දෙක. දෙන්න. බෑග් එක හොඳේ නිකන් කරලා යන්න. මේ පොඩි ගෙඩිය අරන් බලන්න ලොකෙදි තියලා. මේක මත මේ හරි. යාන්තම් ගෙඩි දෙකක් කොකුන්නේ අමුතුවා මේ. පන්සල්ට වඩා ලාභ තියෙනනේ මට. එන්නකො ධම්මි එන්නකො. අනේ මට බෑසු ගත්තවට යන්න. ඔයා බය වෙන්න එපා ධම්මි. ඔයා විනුවෙන් ඕනේ එකෙක් එක මං හැප්පෙන්න ධම්මි. ඔයා එන්නකො. ටිකට් අංක මටයි මගේ පනටයි එක ටිකට් එකක් දෙන්න. මේ නඩක්කාර මාරි රියැක්ෂන් காட்டுற மூஞ்சி எங்கடா வாங்குன நீ? டேய் යකෝ දෙන්නෙට කොහොම දෙක ටිකට් එකක් දෙන්නේ? දෙකක් ගනි. පෙනුමෙන් අපි දෙන්න දෙන්නෙක් වුණාට හදවතින් එක්කෙනෙක්. එහෙමද පුතේ? පෙනුමෙන් මෙතන 50 ටිකට් දෙයක් වුණාට දැන් තියෙන්නේ එකක්. රුපියල් 100යි. අයුක්තිය අසාධාරණ රජ කරන මේ ලෝකේ ඔව්. මගේ සංකුට්ටි වෙන රුපියල් 100ක් කියන මොකක්ද අංකල්? හරි පුතේ හරි කරා යන්න. දෙන්න ධම්මි අත. ඔයාගේ මේ අත අල්ලගත්තේ අතාරින් නෙමේ ධම්මි. සත්තයි. ඔයා වෙනුවෙන් මං ඕන අපායකට යනවා. අනේ මට බෑසු ගත්තවට යන්න. මහලොකු ප්‍රේමවන්තයා කිව්වේ නම් කොහමද? අතින් අත අතාරින්නේ නැහැ කියලා කිව්වේ. අවසානට මාවත් දාලා දිව්වේ. ඔහොම ඉන්න. අනේ මන්දා මේ හොස්පිටල් එකට එන සමහර පිරිමි ලෙඩ්ඩුන්ට නම් ලෙඩේ හොඳ කරන්න කලින් වෙන ඒවනේ නැගලා එන්නේ. ඊයේ රාත් එකෙක් මට කියනවා අනේ නර්ස් මිසි ඔයා ළඟට එනකොට මගේ එක ඉබේම කෙලින් වෙනවලු. මං ඉතින් කෙලින්ම කිව්වා. ඔක ඔහොම කෙලින් වෙනවා නම් මගේ අතින් නෙවෙයි ඇඳ විට්ටමේ නූලකින් ගැට ගහ ගන්නවා කියලා. ඔයාලටත් ඔහොම ලෙඩ තියෙනවා නම් එන්නකො බෙහෙත් කරන්න. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න හොඳේ. අනේ දොස්තර මහත්තයා රෑට එකපාරක් දැම්මම මාර විදියට කඳුළු වෙනවා රතු වෙනවා මට බයයි රිදෙයි කියලා. බය වෙන්න එපා නංගි මම දැන් එකක් දාන්න. මුලින්ම පොඩ්ඩක් රිදෙයි ඊට පස්සේ නිකම්ම ඇරිලා යයි. අනේ දොස්තර මහත්තයා දාද්දි හෙමින් දාන්න. ලොකු එකක්ද දාන්නේ? නෑ නංගි මේ ඇස් බේත් බින්දු කොප්පිය. ඇහැට බින්දු දෙකක් දැම්මාම ලෙඩේ ඉවරයි. ඔන්න ඔයාගේ නෝනාව සනීප කරා. අද ගෙදර එක්කන් යන්න පුළුවන්. අනේ ඩොක්ටර් මට මාරම සතුටුයි. හැබැයි ගෙදර එක්කන් ගිහින් නෝනාට කරදර කරනවා එහෙම නෙවෙයි. අනේ ඩොක්ටර් මගුලක් කතා කරන මම දැන් සති ගාණක් තිස්සේ විකාරෙන් ඉන්නේ නෝනාව එක්කන් ගිහින් මං කොහොමද පාඩුවේ ඉන්නේ? එහෙනම් මෙයාව හෙට එක්කන් යන්න. අද මම එන්නම් ඔයාලයි ගෙදර යන්න.